අහම්බෙන් බත් කූරිත් දැක්කද? විශ්වාස කරන්න. ඒ අහම්බයක් නම් නෙවෙයි. ඒ දේවදූතයන් ඔයාට ගෙනාපු පණිවිඩයක්. දේවදූතයන් ඔයාට කියනවා නොවැටි ශක්තිමත්ව ඉන්න කියලා. ඒ වගේම සමගිය සතුට ඇති කරගන්න කියලත් නිතරම වැඩ කරන්න කියනවා. වැඩ කල් නොදමා ලැබෙන අවස්ථාව ලබා ගන්න කියනවා. මොකද ඒ තමා ඔයාට ලැබෙන හොඳම අවස්ථාව. ඔයාගේ දක්ෂතා හංගන් ඉන්න එපා. ඒ වගෙන් වැඩක් ගන්න. දක්ෂතා එළි දක්වන්න. ධනාත්මකව හිතන්න. සහ ඍණාත්මක දේවල් ජීවිතෙන් ඉවත් කරන්න කියනවා. ඔයාගේ ජීවිතයේ සිදුවෙන වෙනස්කම් ආදරෙන් වැළඳ ගන්න. මොකද ඒක ඔයාගේ ජීවිතේ කනපිට හරවන හිතාගන්නවත් බැරි සතුටක් සැනසීමක් ධනයක් යහපතක් ලැබෙන වෙනස්කමක් වෙන්න පුළුවන්. දේවදූතයන්ට නිතරම ස්තුතිවන්ත වෙන්න. ඔවුන් ඔබට පණිවිඩ ගෙනත්